හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් ගෙනාවා. බලන්නකෝ වීඩියෝ එක හොඳයිද කියලා. ඔන්න ඉතින් අද අපේ චූටි මැණිකගේ පළවෙනි උපන්දිනේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ හදන්නේ කිරිබත් හදලා අපේ ගමේ පන්සලට දානේ අරන් යන්න තමයි අපි මේ හදන්නේ. ඔන්න දැන් අපි පන්සලට යන ගමන් තමයි ඉන්නේ. මමයි චූටි බබයි. ඔන්න චූටි බබාගේ අයියත් යනවා ඉස්සරහින්. මගේ අම්මත් යනවා. හස්බන්ඩ්ගේ අම්මත් ආවා. ඔන්න චූටි බබාගේ ලොකු බබාගේ මුත්තම්මත් අද ආවා. බර්ත්ඩේ බෝයි නම් හැබැයි තාම ඉන්නේ නිදිමතේ වගේ. මොකද අද උදේම නැගිටපු නිසා. ඔන්න දැන් අපි පන්සල ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ අපේ ගමේ පන්සලේ දාන ශාලාව ඇතුළ. බලන්නකෝ යාළුවනේ කොහොමද ලස්සනයිද කියලා. බබාගේ පළවෙනි උපන්දිනේ හින්දා ඔන්න අපි කෑම ගොඩකුත් හදාගෙන ආවා. අපි දැන් මේ බුද්ධ පූජාව හදන ගමන් තමයි ඉන්නේ. අපි ඔන්න සුදු බත් හදාගෙන ආවා. ඒ වගේම කිරිබත් හදාගෙන ආවා. ඉන්දියාප්ප වළඳන අයට ඉන්දියාප්පත් ඔන්න තියෙනවා. අල හොදිත් ඔන්න අපි හදාගෙන ආවා. බත් තිබුණ නිසා ඔන්න අපි බොංචි වෑංජනයකුත් හැදුවා. ඒ වගේම ඔන්න කිරිබත් කන්න ලුණු මිරිසුත් තියෙනවා. ඒ වගේම ඔන්න පරිප්පු වඩෙත් තියෙනවා. ආප්ප තියෙනවා. අතුරුපසට අපි ඔන්න යෝගටුත් අරගෙන තමයි ආවේ. ඔන්න බලන්නකෝ අලුත් යාළුවෝ කට්ටියකුත් ඉන්නවා ඔන්න බලාගෙන. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගෙන ආව පළතුරු. අද අපේ පන්සලේ උදේ දාන ගන්න ස්වාමීන් වහන්සේලා 5 හිටියේ. වෙනදට නම් ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වුණාට අද 5 හිටියේ. ඔන්න දැන් අපි මේ හදන්නේ බුදු ගෙට ඇවිල්ලා මල් පහන් පූජා කරන්න. ඔය තියන්නේ යාළුවනේ අපේ පන්සලේ බුදුගේ ඇතුළ. ඔන්න ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා දානෙට වඩින වෙලාව.
ඔන්න ඉතින් අපි උදේම පන්සල් ගිහිල්ලා දානෙත් පූජා කරලා පිරිකරත් පූජා කරලා ඔන්න ඉතින් දැන් ගෙදර ඇවිල්ලා දැන් ඔන්න දැන් දවල්ට කන්නයි හදන්නේ. ඔන්න ඉතින් දැන් අපේ බර්ත්ඩේ බෝයිගේ කේක් එක කපන්න තමයි අපි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. ඔන්න ඉතින් මගේ චූටි හාපැටියට ලස්සන චූටි හාමුණක් තියෙන කේක් එකක් අපි ගත්තා. ඔන්න ඉතින් මේසේ වටේට තියලා තියෙන්නේ තියා කන්න ගොඩාක් ආස කරන දේවල් ටිකක් තමයි. කෙසෙල් ගෙඩි ජම්බුයි ඉතින් ඔන්න ගෙදර වත්තෙන් හොයාගත්තු දේවල්. චූටි බබා නම් ඉතින් ඔන්න මේ වෙලාවේ පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මොකද එයාට මේක අලුත් දෙයක් වගේ නිසා. ඉතින් මගේ යාළුවනේ මම අදට ගිහින් එන්නම්. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.